ආයුබෝවන් වෙල්කම් බැක් ටු මයි YouTube channel. මම අද ඔයගොල්ලන්ට එක්ක ෂෙයා කරගන්නේ අපි දියතලාව ඇල්ල පැත්තේ ගියපු ට්‍රිප් එකේ part 1. අපි ටිකක් පාන්දරම පිටත් උනේ. ඇත්තටම කිව්වොත් ගෙදරින් ගියේ 4ට. ඒ කියන්නේ කැලණියෙන් ගියේ 4ට. ඉතින් අපේ මේ ට්‍රිප් එකේ පළවෙනි කෑම වේල විදියට අපි ඩිසයිඩ් කරලා තිබ්බේ පරිප්පුයි සීනි සම්බොලුයි පානුයි. පරිප්පුයි සීනි සම්බොලුයි වලට අමතරව අපේ අම්මා පොලොස් හදලා දුන්නා අපිට. මට දැන් මේක එඩිට් කරද්දිත් බඩගිනි වගේ. අපි ආව දවස් 3ක ට්‍රිප් එකක්. ඒකේ පළවෙනි කෑම වේල තමයි මේ. අපි ඒක ගෙදරින් අදාගෙන ආවා. කට්ටිය ඉතින් බරටම වැඩ. දැන් මේ වෙලාවේ ඩිස්ටර්බ් කරනවටවත් වීඩියෝ කරනවටවත් කවුරුත් කැමති නෑ. අපි උදේට කාලා චුට්ට දුරක් ගිහිල්ලා තේ බොන්න පොඩි කඩේකින් නැවැත්තුවා. ඒ කඩේ පිටිපස්සේ ඒ කියන්නේ පහළ තමයි මේ ලොකේෂන් එක. ඉතින් මේ පාර ට්‍රිප් එකෙත් මම ක්‍රොෂේ වයිල් ට්‍රැවලින් කියලා මටම චැලෙන්ජ් එකක් කරගන්න හැදුවා. නමුත් වැඩේ සාර්ථකුන්නේ නැහැ. මොකද මේ දවස් 3ටම මම ගෙදුවේ මෙච්චරයි. දැන් අපේ අද දවසේ ප්ලෑන් එක විදියට තිබුණේ කූරගල පන්සලට යන්න තමයි මුලින්ම. දැන් මේ කූරගල පන්සලට යන ගමන් ඒ වුණාට දැන් අපි මේ පාරේ යන මග දැක්ක පෝස්ට් එකක්. ඒ පෝස්ට් එක බලලා අපි තව තැනක් ඇඩ් කරගත්තා අපේ ප්ලෑන් එකට. මේ පිරිමියන්ගේ තියෙන තනකිරි ඉරිසියාව. ඒ කුහකත් ඒ මතුවේ නෑ අච්චර රැත වලපෙඩි වෙන්නේ නෑ ආපු එකෙන් මාව ආපු එක කුහකත් ඒ ප්‍රදර්ශන කෑන් කියන දේ අහන්න තිබුණා ආවල් එක වෙන රේස් කරගෙන වෙනවද ඔබ බ්‍රේක් ගහපන් බ්‍රේක් එක ගහලා කිව්වේ මුන් දෙන්න කාට් වෙලා හරියට ගියයි කැටුම් වෙලා බ්‍රේක් එක ගන්නවා. දැන් මේ මගේ ඩ්‍රයිවිං ස්කිල් පෙන්වන වෙලාව සාමාන්‍යයෙන් අපි දුර ට්‍රිප් එකක් යද්දී මේ මම වාහනේ චුට්ටක් අරගෙන යනවා. මොකද මට මේ වාහන පදින එක අමතක වෙයි කියලා. ඒ වුණාට ඒ ගත්ත වෙලේ ඉඳන් වලි. ඒ කියන්නේ අපි ලර්නර්ස් එකට ගිහිල්ලා ඉගෙන ගත්තේ. හොඳලට මේගොල්ලෝගෙන් ඉගෙන ගත්තේ නැත්තේ. ඉගෙන ගත්තා නම් අපි තාම කාර් පදින්න හරි වාහන පදින්න හරි ඉගෙන ගන්නවා. මොකද මේ චෝදනා වැඩිනේ. අපේ ගෙදර තියෙන සුපුරුදු තත්ත්වය තමයි මේ ඕගොල්ලන්ට පේන්නේ. ඕගොල්ලන්ගේ ගෙදරත් මේමද කියලා පහලින් කමෙන්ට් කරන් යන්න. අපි ආව කූරගලට. දැන් මේ මමයි අපේ පොඩි මල්ලි වහනෙන් බිමට බෑලා මේ පාරට වෙලා ඉන්නේ අපේ නංගිගේ ඩ්‍රයිවිං ෂූට් එක කරන්න. ජීරවාණයක් දුන්නා නේද? ජීර ටික අතේ ගේන්න ඉන්නේ. පාගා මේස්ට් එකේ පොඩ්ඩ. පාගනවා. මේ කල්ලන්. මේ කලන්න තිබ්බ වෙලත් ලයිසන් ගන්න. අපි අතර දෙනා මේ ලෑස්ති වෙන්නේ ට්‍රැවල් ට්‍රෙන්ඩ් එකක් කරන්න. ඒ වගේම අපි අපේ ට්‍රිප් එක පුරාම ඕක කන්ටිනියු කරලා අවුට්පුට් එකත් ලස්සනට ගත්තා. මේ වීඩියෝ කරනවා අයියයි වල්ලි දෙන්න සහයෝගය අක්කට. මටයි සහයෝගය දෙන්න ඕන. ඔව් අක්කේ වොයිස් එක දාන්න. ඔව්. ඇත්තටම අපි ගියපු දවසේ අපි හිතුවා වැස්ස අයියෝ කියලා පොඩි නෙගටිව් මයින්ඩ් එකක් ආවා. ඒත් දැන් ඇත්තටම හිතෙනවා වැස්ස තිබුණු එක හොඳයි කියලා. මොකද මේක ධාරානිපාත වර්ෂාවන් නෙමෙයි පොඩි වැස්සක් ගියේ. මොකද මේ වැස්සත් එක්ක තිබ්බින්ද ඒ කලගුණේ ටිකක් සෞම්‍යයි කියලා තමයි මට හිතෙන්නේ. මොකද මේ තියෙන පිහිටීම කළුගල් එක්ක තියෙන විදිය දැක්කම හිතෙනවා මේ හොඳටම අවුව පායනකොට ටිකක් සැර ඇති අපිට අමාරු ඇති කියලා. ඉතින් හැමදේම වෙන්නේ හොඳටයි කියන්නේ මේකට වෙන්නේ නැති. මොකද අපිට මේ කූරවලින් එන්න ඉතුනේ නැහැ. මේ වැස්ස වුණත් අපි හරිම ආසාවෙන් හිටියා එතනට වෙලා සැහැණ වෙලා. මොකද ස්වභාවික පරිසරයත් ලස්සනයි. ඔයගොල්ලෝ දැන් උඩට ගියාම පෙනෙයි ඒ ලස්සන.
හරිම සෞම්‍යයි ඉතින්. දැන් ඇවිල්ලා කූරගලට. හරිම ලස්සනයි. චුට්ටක් වැස්ස තියෙනවා. යනට වැස්සෙන් බාධාවක් නැහැ. මහන්සි පඩිපෙළ තියෙන්නේ. හොඳට මහත්ති. ඒ වගේ මහන්සි. මේ view එක පේනවද? ලස්සන. චුට්ටක් නෙමෙයි හොඳටම මහන්සි. මේ වැස්ස වුණාට මෙතනින් එන්න හිතෙන්නේ. එච්චරනම පරිසරය හරිම ලස්සනයි. මහන්සි. ඒකට හරිම ලස්සනයි. මම හිතනවා ඔයගොල්ලන්ට පේන්නේ නැති කියලා. බලන්නකෝ. අපි කූරගල කලින් ඇවිල්ලා තිබ්බේ නෑ. මේ පළවෙනි පාර කූරගලට ආපු. ඉතින් බැලුවා ලස්සනයි. ඇත්තටම පරිසරයත් ලස්සනයි. ස්වභාවික පරිසරයට රාහණි වෙනවා එම කියලා පොඩි ප්‍රශ්න වර්ගයක් තිබ්බා. ඒත් පිරිසිදුව පිළිවෙලට තියෙනවා. එන්න අපි දැනගන්න ඕනේ ඉතින් කුණු දාන්නේ නැතුව තන පිරිසිදුව පිළිවෙලට තියාගන්න. කොතන ගියත් අපි ඒක කරන්න ඕනනේ. දීලා මේ අනුශාසනාව නිමා කරන්නත් පුළුවන්. තියෙනවා. එහෙනම් පස්සේ ධර්මයේ තුලින් බුදුහාමරන් වහන්සේ දැකලා බුදුහාමරන් වහන්සේ කෙරේ ගෞරවාදරය පුදවාගෙන බුදුහාමරන් වහන්සේට කරන පූජාවන් තුළින් අතෙන්ට පුළුවන් රුඩින් ඉඳලා කේබල් එකේ එන්න දෙන්නේ. ඔව් එම් තමයි ලේසි. නෑ අනේ. ඔයගොල්ලන්ට මේ වීඩියෝ එකේ පැහැදිලිව පේනවා ඇති මේ වැටෙන් එයාට මොනවද කියලා අපිට පේන්නේ නැහැ. තනිකර මීදුම. දැන් අපි උඩට එද්දි තනිකර මීදුම තිබ්බේ. ඊට පස්සේ චුට්ට වෙලාවක් ඒ කියන්නේ විනාඩි 3-4ක් ඇති ඔය මීදුම නැති වුණා එකපාරට. ඊට පස්සේ අර තිබ්බ ඒ කියන්නේ වටපිටාව කොච්චර ලස්සනද කියනවනම් මන් දන්නේ පුදුම ලස්සනයි. මොකද අර පහළ තිබ්බේ කුඹුරු වගේක්. ඒ ගොයම් එක එක පාටට ඒ කුඹුරු වල තිබ්බා. එතකොට ඒ අර කුඹුරු බෙදලා තියෙන නියරවල් පොල් ගස් එතකොට ඈත කඳු වලල්ල ඒවත් එක්ක දැක්කම නිකන් මන් දන්නේ එතන පුදුම ලස්සන තිබ්බේ. අපි ඔක්කොටම වාව් කියලා තමයි කියුනේ. දැන් මීදුම දිගටම තිබ්බනම් අපිට ওই ලස්සන දකින්න වෙන්නේ නැහැ. අපි අර චුට්ට ෆොටෝ ගගා වීඩියෝ කර ඉඳලා කියන විනාඩි 2-3යි ගියේ පුදුම මේ වෙනසක් ඇති වුණේ එතන. ගිහිල්ලා තියෙන අය දන්නව ඇති. ගිහිල්ලා තියෙන අය දැකලා ඇති.
ඉතින් ගිහිල්ලා නැති අය මේ වීඩියෝ එක බලන්න පුළුවන් නම් යන්න chance එකක් හදාගන්න. ඉතින් අපි මේ කූරගල ගියේ සිකුරාදා දවසක. එතකොට හිටියේ අපි තව කීප දෙනෙකුයි විතරයි. බුදුන් වැඳලා කරලා ඊටත් වඩා අර ස්වභාව සෞන්දර්ය නිදහසේ විඳින්න පුළුවන්. මොකද සිකුරාදා මම හිතන්නේ සතිය දවස්වල ලොකුවට සෙනග නැහැ. long weekends අතෑරලා පුළුවන් නම් යන්න බලන්න. මොකද මේ ඒ ලස්සන විඳින්න ඕන නිදහසේ. කලබලේ කෑගගා සෙනග ගොඩේ තෙරපි යනවට වඩා මේ වගේ නිදහසේ ගියාම අපේ හිතටත් සතුටුයි. අනික ඒක අපේ ජීවිතේ ලස්සන මතකයක් වෙයි. ඒ ඉඳ පුළුවන් නම් long weekends අතහැරලා ඕගොල්ලෝ යනවා නම් යන්න කියන එක තමයි මට කියන්න තියෙන්නේ. මේ තියෙන කූරගල ඓතිහාසික චෛත්‍ය. ඉතින් අනුරාධපුර පොළොන්නරුව කිව්වම අපිට ඒකේ ඓතිහාසික වටිනාකම ආගමික වටිනාකම දන්නවා. නමුත් කූරගල කියන්නේ අපිට අහිමි වෙලා යන්න ගියපු අපිට අමතක වෙන්න ගියපු ඓතිහාසික වටිනාකමක් තියෙන ප්‍රදේශයක් විදියට තමයි මට නම් දැනෙන්නේ. ඉතින් පූජ්‍ය වතුර කුඹුරේ ධර්මරත්න හාමුදුරුව තමයි නැවත මෙම ස්ථානය ප්‍රතිසංස්කරණය කරලා සාමාන්‍ය ජනතාවට වැඳ පුදා ගන්න පුළුවන් පුදුමිමක් විදියට සංවර්ධනය කරේ. අපි දැන් ඇතුලේ ඇවිදගෙන එනකොට මේ මුස්ලිම් සිද්ධාස්ථානයට යන්න තියෙන පාරකුත් දැක්කා. මේ තියෙන කූරගල පන්සලයි ගම්මානයේ බෙදෙන තාප්ප. අපේ කූරගල පන්සල බලන්න ආපු ගමන දැන් මෙතනින් ඉවරයි. දැන් අපි අපේ ඊළඟ ප්ලෑන් එකට යන්න යන්නේ. ඉතින් දැන් මෙච්චර වෙලා මගේ වීඩියෝ එක බැලුවටයි මම ආගෙන හිටියටයි ඔයාලා හැමෝටම ස්තුතියි. ඒ වගේම මගේ ශකිස්තින් YouTube channel එක subscribe කරගෙන යන්නම කියලා මතක් කරනවා. ඒ වගේම අපේ මේ trip එකේ ඊළඟ කොටසත් ඉක්මනටම අරගෙන එන්න. එහෙනම් bye.